සියලු දෙනාටම ආයුබෝවන්. ඔන්න අදත් අරගෙන ආව වටින වීඩියෝ එකක්. අද මම කතා කරන්න යන්නේ අපේ දුරකථනයේ මුදල් නැති වුණු ඕනෙම අවස්ථාවක ඊටමත් පහසුවෙන් මුදල් දාගන්නේ නැත්නම් රීචාර්ජ් කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන ඔයාලව දැනුවත් කරන්න. ඉතින් මම මේ කතා කරන්න යන්නේ Binance app එකක් ඔයාගේ දුරකථනයේ තියෙනවා නම් ස්මාර්ට්ෆෝන් එකේ තියෙනවා නම් මෙන්න මේ Binance app එක හරහා ඉතාමත් පහසුවෙන් ඉතාමත් කෙටි වේලාවකදී දුරකථනයේ මුදල් නැති අවස්ථාවක ඒක රීචාර්ජ් කරගන්න නැත්නම් මුදල් දාගන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකේදී කියලා දෙන්න යන්නේ. හරි. එහෙනම් මම යනවා වීඩියෝ එකට. ඔයාලට තවමත් Binance app එකක් නැත්නම් විනාඩි 7ක් වගේ කෙටි කාලයක් ඇතුළත Binance account එකක් හදාගෙන verify කරගන්නේ කොහොමද කියලා දැනටමත් වීඩියෝ එකක් කරලා තියෙන්නේ. ඉතින් account එකක් නැති හැමෝම ඒ වීඩියෝ එකේ link එක තියෙනවා description එකේ වගේම comment එකෙත් pin කරලා තියෙනවා. ඒ වීඩියෝ එක බලලා දැන්ම account එකක් හදාගන්න. Binance කියලා කියන්නේ අපිට cryptocurrency හරහා මුදල් හොයන්න පුළුවන් හොඳ exchange එකක්. හොඳ ඒ කියන්නේ ලෝකේ තියෙන හොඳම app එකක්. ඉතින් ඔන්න නැති කට්ටිය එකක් දැන්ම හදාගන්න. ඒ වගේම මේ Binance හරහා මුදල් හොයන්නේ කොහොමද කියලා දැනටමත් මම වීඩියෝස් කරලා තියෙනවා. ඒ වගේ ඔයාට වීඩියෝස් බලන්න ඕන නම් playlist වලට ගිහිල්ලා ඒ වීඩියෝස් බලලා මේ වගේ මුදල් හොයන්නේ කොහොමද කියලා පවා ඉගෙන ගන්න පුළුවන්. හරි. අද අපි කතා කරන්න යන්නේ ඒව ගැන නෙමෙයි. අද කතා කරන්න යන්නේ ෆෝන් එකේ මුදල් නැති අවස්ථාවක කොහොමද ඊටමත් පහසුවෙන් අපි මුදල් දාගන්නේ කියලා. මම මුලින්ම කරන්න යන්නේ Binance app එක open කරගන්නවා. හරි. ඔන්න මම Binance app එක දැන් open කරගෙන තියෙන්නේ. මේ Binance app එක open කරගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ දකුණු පැත්තේ උඩම තියෙනවා නිකන් කාසියක් අතින් අල්ලගෙන වගේ චූටි සලකුණක් තියෙනවා. දකුණු පැත්තට වෙන්න උඩම. හරි. මේ icon එක touch කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට pay option එක එනවා. Binance Pay. Binance Pay කියලා කියන්නේ මේකේ red packets තියෙනවා, ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඊටමත් පහසුවෙන් වෙනත් කෙනෙකුට මුදල් යවන්න, ත්‍යාග යවන්න, ඒ වගේම මේකේ පුංචි games තියෙනවා. ඒ games play කරලා මුදල් හොයන්න. මෙන්න මේ වගේ එකින් නොකී ගොඩාක් දේවල් කරන්න පුළුවන් තැනක් තමයි මේ pay කියලා කියන්නේ. මේකේ අද මම කතා කරන්න යන්නේ මෙන්න මේ mobile top up ගැන. ඔයාලා මෙතන touch කරගන්න mobile top up කියන එක. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට එනවා. ඉතින් මුලින්ම ඔයාට බලා ගන්න පුළුවන් ධන 94 කියලා වැටිලා මෙන්න මෙතන ඔයාලගේ දුරකථන නම්බර් එක ඇඩ් කරගන්න තියෙන්නේ. ඔයා ශ්‍රී ලංකාවේ දුරකථනයකට නම් මුදල් යවන්නේ මෙතන ධන 94 නැත්නම් මේ ශ්‍රී ලංකා මේ country code එක මේ තියෙන මේක ඔයාලා ලබා දෙන්න ඕනේ. නැත්නම් ඔටෝ සමහර විට ගන්නවා. ඊළඟට ඊට එහා පැත්තේ ඔයාගේ දුරකථන අංකය තියෙනවා. ඔයාට මුදල් යවන්න ඕනේ දුරකථන අංකය නිවැරදිව ඇතුළත් කරගන්න. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන network provider. උදාහරණයක් විදිහට ඔයා dialog දුරකථනයක් නම් ඒ කියන්නේ dialog නම් dialog, hutch නම් hutch. මේ විදිහට ඔයාට network provider ලබා දෙන්න තියෙන්නේ. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන top up amount එක තියෙනවා. මේ පල්ලෙහා select කරන්න තියෙනවා. ඔයා රුපියල් 50ක්ද රුපියල් 100ක්ද මේ විදිහට ඔයාලට කැමති ගාණක් ලබා දෙන්න තියෙන ලබා දීලා මෙතන තියෙනවා confirm කියලා. මෙන්න මේ confirm කියන එක touch කරන්න තියෙන්නේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට face ID සමහර විට ඉල්ලයි නැත්නම් ඔයාගේ යොදලා තියෙන security method එක ඉල්ලනවා. ඒක ලබා දුන්නාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න mobile top up processing කියලා වැටෙනවා. ඉතින් ඔයාගේ දුරකථනයට මේ විදිහට මුදල් දාගන්න පුළුවන් මුදල් නැති අවස්ථාවක. හරි. මෙන්න මේ විදිහට තමයි ඔයාගේ දුරකථනයේ මුදල් නැති අවස්ථාවක තමත් හදිසි අවස්ථාවක නම් මුදල් දාගන්න කොහෙවත් නැත්තම් ඉතින් මේ ඔප්ෂන් එක යූස් කරලා ඔයාට ඔයාගේ දුරකථනය top up කරගන්න නැත්නම් මුදල් දාගන්න පුළුවන්. ඒ වගේම මෙතනදී ඔයාලට තවත් වැදගත් දෙයක් කියන්න ඕනේ විනාඩි 15ක් වගේ කාලයක් ඇතුළත ඔයාගේ දුරකථනයට හුඟක් විට බොහෝ විට මුදල් ලැබෙනවා. නමුත් සමහර අවස්ථාවන් වල මේ කාලය මීට වඩා දික් වෙන්නත් අවස්ථාව තියෙනවා. ඒක නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. ඉතින් ඔයාගේ දුරකථනයට මුදල් දාගන්න බැරිම අවස්ථාවක් නම් ඔයාට මේ ඔප්ෂන් එක යූස් කරලා ඔයාගේ දුරකථනය top up කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ වටින වීඩියෝස් බලන්න ඕන නම් දැන්ම අපේ YouTube නාලිකාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම ඔයාලට cryptocurrency වලින් මුදල් හොයන්න ඕන නම් ඒව ගැන ඉගෙන ගන්න ඕන නම් නොමිලේ ඉගෙන ගන්න අපිත් එක්කලා එකතුලා ඉන්න. මගේ දුරකථන අංකය තමයි 076 31 53 018. මේකට මැසේජ් එකක් දාන්න. කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඊට අමතරව ඊට අදාළ කරන පාඩම් අපි නොමිලේ කියලා දීලා තියෙනවා මේ YouTube නාලිකාවේ playlist වලට ගිහිල්ලා ඒ වීඩියෝස් බලලා ඔයාලට ඒවා ඉගෙන ගන්නත් පුළුවන්.
එහෙනම් මේ වීඩියෝ මම මෙතනින් නවත්තනවා. හොඳයි නම් පුංචි ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා නම් ඔයාලට සුබ දවසක්.